ආයුබෝවන් අද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ අගෝස්තු මස දෙවනදා ඉරිදා. ඇමරිකා එක්සත් ජනපදයේ මේයින්හි දෙබෝරා මෙරොෆ් විසින් උඩුමහල් මැදුර පාඨකයන් වෙත එවා ඇති පණිවිටය. අද දවසේ මාර්තුකාව සැහැල්ලුවෙන් ගමන් කිරීම. දිනට නියමිත බයිබල් කොටස ලූක් 12 වන පරිච්ඡේදයේ 22 වන පදයේ සිට 34 වන පදයේ දක්වා. අද දවසේ පණිවිඩය සඳහා පදනම් කරගෙන ඇති බයිබල් පදය. මේසා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා සියලු අවහිරද පහසුවෙන් අප වෙලා ගන්නා පාපයන්ද ඉවතලා අපට දිවීමට ඇති ධාවනය නොපසුබටව වීර්යයෙන් දුවමු. හෙබ්‍රෙව් 12 වන පරිච්ඡේදයේ පළමු වන පදය. අවුරුදු 28කට වඩා වැඩි කාලයක් ඊතර රැකියාවක නියුතු වෙමින් ජීවත් වූ මට පෙරලා එක්සත් ජනපදයට යෑමට සූදානම් වෙමින් මගේ බඩු බාහිරාදිය අසුරන්නට වීම ගැටලුවක් විය. මා සන්තකව තිබූ දේවල් වලින් බොහොමයක් තෑගි වශයෙන් අන්‍යයන්ට ලබා දුන් පසුත් ගමන් මළු දෙකක් පිරෙන්නට දේ ඉතිරිව තිබුණි. මෙම ගමන් මළුවල පොත් සංගරා සහ සමහර මගේ මිතුරන් සමග කළ සංචාර සිහිපත් කරවන සැමරුම් විය. එහෙත් ගුවන් තොටුපළේදී මගේ ගමන් මළු සීමිත බර ඉක්මවා ගොස් ඇතිහෙයින් ඒ සියල්ල එලෙසින්ම ගෙන යාමට නම් මා අධික ගාස්තුවක් ගෙවිය යුතු විය. මගේ හදවත බිඳ වැටුණි. ඒසා මුදලක් ගෙවීමට මම සමත් නොවීමි. එම නිසා බලවත් අකමැත්තෙන් වුවද මම මගේ ගමන් මළු විවෘත කර මා ඉතා ආදරයෙන් සුරැකිව තබාගෙන සිටි එක එක අයිතමයන් මට සමුදීමට ගුවන් තොටුපළට පැමිණ සිටි මගේ මිතුරන්ට දුන්නෙමි. මා රැගෙන යා යුතු දේට වඩා මගේ ගමනාන්තයට ළඟාවීම මට වැදගත් විය. අනවශ්‍ය බර බැහැර කරන ලෙස හෙබ්‍රෙව් යවුම් පත්‍රයේ කිතුණු අනුගාමිකයන්ට පාවුල් දුන් පණිවිඩයද මෙයම විය. වැදගත්කමින් අඩු දේවල් හෝ න්‍යාය පත්‍රයන් අවසාන අරමුණේ නාමයෙන් අත්හැර දැමීම වේදනාකාරී විය හැක. ඒවා කිසිදු නිසංග දෝෂයක්ද පෙනෙන්නට නැත. එහෙත් පාවුල් වඩා වැදගත් දේට ප්‍රමුඛස්ථානය දීමේ වැදගත්කම අත්දැකීමෙන් දැන සිටියේය. අපද එවන් තීරණාත්මක මොහොතකට මුහුණ දුන් විට අපගේ ජීවිත ගමන කෙලවරදී අපගේ මැවුම් කරුවානන් අපට ඉතාම අගේ කියනු ඇසීමෙන් ඇතිවන සතුට අප කරන කැපවීම් හා කිසිසේත් සැසැඳිය නොහැකි බව අපට එළිදරව් වනු ඇත. අපි යාඥා කරමු. ප්‍රිය දෙවිඳුනි, අනවශ්‍ය දේ බැහැර කරමින් සැබවින්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට අපට උපකාර කළ මැනව. ආමේන්. දවසේ සිතුවිල්ල. අද මම මගේ ඉලක්කය දෙස නිත් රඳවා තබා ගන්නෙමි. යාඥා යොමුව. වඩාත් වැදගත් කුමක්දැයි අවබෝධ කර ගැනීමට ඔබට ජේසු පිහිටයි.